ගොතම බුදුරජාණන්ගේ ශ්‍රී දේහය ආදාහන අවස්ථාවේදී වැසි ඇදහැලීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අලු නොවි සිරුරේ අස්ථි කොටස් ඉතුරු වුණා. එහි ප්‍රධාන වන්නේ නලල් අස්ථිය. නලාට නොහොත් ලලාට ධාතුව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරෙන් රැගෙන ආ ලලාට ධාතුව දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරා මහා නාග රජු අතට පත් වී කාවන්තිස්ස රජු සමයේ සේරුවිල තිස්ස මහා විහාරයේ තැන්පත් කෙරුණා. ශතවර්ෂ ගණනාවක් මහ වනය ගිලගෙන තිබූ ඓතිහාසික සේරුවිල පුදබිම දඹගස්සාරේ සුමේදංකර හිමියන් විසින් මෑතකදී සොයාගෙන ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී බුදුන්ගේ දේශයට වඩින චීන දේශාටන භික්ෂූන් ලලාට ධාතුව වන්දනා කර ඇති බව සඳහන් කර තිබෙනවා. කොඳුවැට පෙළේ ඉහළින්ම ගෙල ඇතුලේ තිබෙන අස්ථි 7 ග්‍රීවා ධාතුව ලෙස හඳුන්වනවා. සැරියුත් මහරහතන් වහන්සේගේ සිසුවෙකු වූ සරබුහු තෙරුහු බුද්ධ චිතකයෙන් ග්‍රීවා ධාතුව ලබාගෙන ඒ වෙනකොටත් සුමන සමන් රජ ඉදිකර තිබූ මහියංගන සෑයේ තැන්පත් කෙරුණා. විවිධ අවස්ථාවන් වල නවීකරණය වූ මහියංගන සෑය අවසන් වරට දුටුගැමුණු රජ සමයේ නවීකරණය වී තිබෙනවා. පාලි ධාතු වංශ හා ජනකාලමාලී යන මූලාශ්‍ර දෙකම සඳහන් කර ඇති පරිදි සෝමාවතී දාගැබ කාවන්තිස්ස මහරජුගේ නැගණිය වූ සෝමාදේවියගේ ඉල්ලීම පරිදි ඇයගේ ස්වාමියා වූ ගිරිඅබේ විසින් බුදුන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ තැන්පත් කොට බුබ්බුලාකාරව ගොඩනගා ඇත. දළදා යනුවෙන් හඳුන්වන්නේ රදනක නම් වූ දත් විශේෂයයි. අකුධාතුව යනු උරහිස් අස්ථියයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක්‍රජුගෙන් ලබාගත් දකුණු අකුධාතුව දේවානම් පියතිස්ස රජු විසින් තූපාරාමය කරවා තැන්පත් කෙරුණි. දෙවැනි අක්බෝ රජ සමයේදී තූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකුධාතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කර ලෝවා මහාපායේ ප්‍රදර්ශනය කරවා නැවතත් තැන්පත් කෙරිනි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ලොව එකම දාගැබ වන්නේ රුවන්වැලි මහා සෑයයි. මේ ධාතුන් වහන්සේලා අඹ ඇට කඩසහල් මුං පියලි ප්‍රමාණයට කැඩුණු අනික් අස්ථිවල මිශ්‍රණේ. ධාතු බෙදීමේදී කෝලිය වංශිකයන් ගෙන ගොස් රාමග්‍රාමයේ නිදන් කර තිබූ ධාතුන් වහන්සේලා සහිත නැලි දෙක ජලයේ ගසාගෙන ගොස් මාංචරික නාගලෝකයේ මහකේල නා රජු අතට පත්විය. දුටුගැමුණු රජ සමයේදී සෝනුත්තර හිමියන් විසින් එහි ගොස් නැවත අනුරාධපුරයට වැඩම කරවීය. දාඨා වංශය දළදා සිටිත සහ වංශ කතාවක් වූ මහා වංශයේ සඳහන් කරන පරිදි සැරියුත් මහරහතන් වහන්සේගේ සිසුවෙකු වූ කේම මහරහතන් වහන්සේ සර්වඥ චිතකයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටිවම් දළදාවගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ බාර දුන්හ. එම දළදා වහන්සේ දන්ත හේමමාලා යුවල විසින් 5 වන සියවසේ කිත්සිරි මෙවන් රජ දවස අනුරාධපුරයට වැඩම වන ලදී. වර්තමානයේ කන්ද උඩරට දළදා මාලිගයෙහි වැඩවසන්නේ එම දන්ත ධාතුන් වහන්සේය. කිරින්දේ රණකෙළිය නම් ස්ථානයේ කරන ලද පුරාවිද්‍යා කැණීම් වලදී මතු කරගත් සුවිශේෂී ශිලා ලේඛනයක තිස්ස ස්තූපයෙහි කාවන්තිස්ස රජු විසින් යටිවම් දළදා වහන්සේ නමක් නිදන්ගත කර ඇති බව සනාථ කරවයි. වත්මන් යටාලතිස්ස වෙහෙර අතීතයේදී දළදා දාගැබ යනුවෙන් ව්‍යවහාර වූ බව එහි ඇති ටැම් සෙල්ලිපියෙන් තහවුරු වේ. කලිඟු දන්ත ධාතුව අනුරාධපුරයට රැගෙන ඒමට වසර 600කට පමණ පෙර යටාලතිස්ස දාගැබෙහි බුදුන් වහන්සේගේ යටිවම් දළදාව නිදන් කර ඇති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි මත නිගමනය කර තිබේ. මෙය පාලි මූලාශ්‍රවල සඳහන් 4 දන්ත ධාතු වලින් කිනම් ධාතුවදයි හඳුනාගෙන නොමැත. සම්බුදුරජාණන් වහන්සේගේ දෙබැම අතර දකුණට කරකැවි ඉතා සුදු පැහැයෙන් ඇති මෘදු රෝමය ඌර්ණ රෝම ධාතුව ලෙස හඳුන්වනු ලැබේ. මෙය මහා පුරුෂ ලක්ෂණයකි. බුද්ධ වංශ පාළියේ ධාතු භජනීය කතාවේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කෝසලයේ පිහිටා ඇති බව දක්වා තිබේ. අනුරාධපුර සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සහිත
අෂ්ටවංක මාණික්‍ය ගෙන මිහින්තලේ එක් ස්ථානයක නිදන් කළ බව රාජා රත්නාකරයේ සඳහන් වේ. පූජාවලිය එය තහවුරු කරයි. යාන් ඔය ඔස්සේ ගල් 500ක් රැගෙන වෙළඳාමේ යෙදුණු තපස්සු භල්ලුක වෙළඳුන් ඉන් එපිට ගිරිකන්න පෙදෙසේ ගිරිහඬු සෑය ඉදිකර තිබේ. ගල්තලාව මත සංස්කෘත භාෂාවෙන් ලියා ඇති සෙල්ලිපියේ ගිරිහඬු සෑය වර්ණනා කොට වන්දනා කෙරෙන ගීත 11ක් සඳහන් වේ. එහි අවසානයේ සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍ය, ත්‍රිපුස්සක හා වල්ලික යන වෙළඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවය. තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේශ ධාතුන්ගෙන් කොටසක්ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංශයේ සඳහන්ය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මස මහියංගණයට වැඩමවා මහානාග වනෝද්‍යානයේදී යක්ෂයන් දමනය කළ බව මහා වංශයේ සඳහන් වේ. මෙහිදී ධර්මය ඇසූ සුමන රජු සෝවාන් බව ලබා බුදුරජුන්ගෙන් කේශ ධාතු ලබාගෙන රන් කරඬුවක බහා සත්‍රියන් උසට මැණික් දාගැබක් කළ ස්ථානය මහියංගන මහා වෙහෙරයි. ලෝකයේ විශාලතම ඡත්‍රගල හමුවන අරලගන්විල සෑය සිළුමිණ සෑය නමින් හැඳින්වේ. සිළු යනු කේශවලට නමකි. එබැවින් මෙහි කේශ ධාතු ඇති බවට විශ්වාසයක් පවතී. මාවතගම මකුලාන වෙහෙරේ කේශ ධාතු තැන්පත් කර තිබේ. තපස්සු බල්ලුක ලැබූ කේශ ධාතු වලින් කොටසක් කනක නම් බමුණාට ලබා දුන් අතර ඒ නිදන් කර බිම්බා නම් රජ කෙනෙකු දාගැබක් කර තිබේ. මකුල යනු කෙස්වලට නමකි. යටිහලගල රජමහා විහාරය බුද්ධ දේශනාව ත්‍රිපිටකය ලෙස මුඛ පරම්පරාවෙන් ගෙන ආසේම කේශ ධාතු තැන්පත් නොකර ප්‍රදර්ශනය කරමින් පාරම්පරිකව අද දක්වා ආරක්ෂා කර මෙහි තිබේ. දැනට තිබෙන ලිඛිත ඉතිහාසය වසර 700ක් දක්වා පැරණි වේ. ආනන්ද මහරහතන් වහන්සේගේ හා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතු ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා වෙමින් තවමත් මෙහි ප්‍රදර්ශනය කිරීම පුදුමයට කරුණකි. ඉන්දික දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාවකට අනුව මුතියංගනයට වැඩම කළ බුදුන් වහන්සේ වර්තමාන මුතියංගන සෑය පිහිටි භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිට තම දාඩිය බිඳු මුතු බවට පත් කළ සේක. දේවානම් පියතිස්ස රජ දවස දෙතිස් ඵල බෝධියක් රෝපණය කර මුක්තක ධාතු හා කේශ ධාතු නිදන් කරමින් බුදුන් වහන්සේ වැඩවුන් පින්බිමේ මුතියංගන චෛත්‍ය ඉදිකරන ලද බව බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත පාසාදිකා අටුවාව හා තූප වංශය යන මූලාශ්‍රයන්හි සඳහන්ය. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිටම මහරහතුන් වැඩ සිටි මුතියංගන පින්බිම අවසන් වරට ප්‍රතිසංස්කරණය වී ඇත්තේ මහනුවර යුගයේදීය. ගාමිණී අබේ රජු ගොඩ පවත වරායේ තීරුබදු විහාරයට දුන් බව කියවන ගිරි ලිපියක තිබෙන අම්බලන්තොට ගොඩවාය ගෝඨ පබ්බත වෙහෙරේ තපස්සු බල්ලුක ලබා දුන් කේශ ධාතු කොටසක් තැන්පත් කර ඇති බවට විශ්වාසයක් පවතිනවා. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගින් වැඩම වූ කිහිරි වනයේ කිරිවෙහෙර ඉදිකර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට කිහිරි උද්‍යානයට පැමිණි මහාසේන රජ ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීම පරිදි කේශ ධාතු මිටක් ලබා දුන් බවද එම කේශ ධාතුන් වහන්සේලා සහ පාරිභෝගික ආසනයද තැන්පත් කර කිරිවෙහෙර ස්තූපයේ ඉදිකළේයයි සඳහන් වේ. සිද්ධාර්ථ කුමරු අනෝමා ගංඉවුරේ හිස මුඩු කිරීමට භාවිත කළ රන් කඬුව කතරගම කිරිවෙහෙරේ තැන්පත් කළ බවට විශ්වාසයක් පවතිනවා. දේවානම් පියතිස්ස රජ සමයේ සිටම කතරගම ශාස්ත්‍රීයයන් වාසය කළ බව මහා වංශය පවසනවා. දේවානම් පියතිස්ස රජ සමයෙහි මහමෙවුනාවේ උයනෙහි රෝපණය කරන ලද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් මහා ඵලයෙන් එක් ඵලයක් කෑගලු පෙදෙසේ බෙලිගලට වැඩම කරවා බෝපැලයක් සහිත රන් කටාරමක තබා බෝධිය පිහිට වූ බව වංශකථා සඳහන් කරයි. කෝට්ටේ යුගයේදී 6 වන පෙරකුම්බා රජ සමයට අයත් තඹසන්නසක බුදු පියාණන් වසර 45ක් බුදු හස්තයෙන් ස්පර්ශය කළ ඒ පාත්‍රා ධාතුන් වහන්සේ බෙලිගල ස්තූප රාජ්‍යය තුළ තැන්පත් කර ඇති බව සඳහන් වෙනවා. ලංකාවේ පුරාණ රජවරු දන්ත ධාතුවත් පාත්‍රා ධාතුවත් එක ලෙසම ආරක්ෂා කර ගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ බව වංශ කතාවල සඳහන් වෙනවා.
බෙලිගල පර්වත මුදුනේහි දෙව් විමනක් මෙන් මනරම් දළදා මාලිගයක් ඉදිකොට බෙලිගල සිසාරා පවුරු බඳවා දළදා වහන්සේ ආරක්ෂා කළ බවද සඳහන් වෙනවා. සිදුහත් කුමරුට නිබ්බුත පදකී කිසා ගෝතමියට දුන් මුතුහර රැගෙන ආ දණ්ඩ ශාක්‍ය සහ තෘණ ශාක්‍ය යන කුමාරවරුන් දෙදෙනා එම මුතුහර තැන්පත් කොට තැබූ ස්තූපය බුදු මුතු වෙහෙර යනුවෙන් භාවිතයට ආ බව සඳහන් වන අතර මෙකී බුදු මුතු වෙහෙර උච්චාරණයේ පසු කාලීනව බුදුමුත්තා වෙහෙර යනුවෙන් නම් වී තිබේ. ශ්‍රී ලංකා කඩයින් සංග්‍රහයේ අප බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිට වූ දාගැබට වැඳ පුදා ස්වර්ග ලෝකයේ සැප සිද්ධ කළ මැනවිය යන පාඨයෙන් එය තහවුරු කොට තිබෙනවා. නිකවැරටිය බුදුමුත්තා වෙහෙර ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වල තඹ සන්නසකින් තහවුරු කර තිබෙනවා. කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමු වූ ටැම්ලිපියක කැලණි රත් මහවෙහෙරෑ උදකස්දා නින්දු මගුල් දාගැබෙහි යන සඳහනත් කිත්සිරි මෙවන් කැලණියේ තිබී හමු වූ ටැම්ලිපියක කැලණි වෙහෙරෑ උදකස්දා කොට යන ප්‍රකාශයෙන් සඳහන් වන උදකස්දා යන වචනය බුදුරජාණන් වහන්සේ ජල ස්නානය පිණිස අඳින ලද ජලසාටක ධාතුව බව හඳුනාගෙන තිබෙනවා. කෝට්ටේ යුගයේ රචිත සැලලිහිණි සංදේශයේද බුදුරජාණන්ගේ ජලසාටකය තැන්පත් කළ ස්තූපයක් ගැන සඳහන් කර තිබේ. ලංකාවේ සෑම නගරයකම ගව්වෙන් ගව්ව දාගැබ් දහස් ගාණක් ඉදිකර තිබෙනවා. එම හැම දාගැබකම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු අපමණ ප්‍රමාණයක් තැන්පත් කර තිබෙනවා. නකා වෙහෙර යනු නකා ධාතු නොහොත් බුදුරජාණන් වහන්සේගේ නියපොතු තැන්පත් කළ විහාරයයි. මේවා ලංකාවේ බොහෝ ගාණක් දක්නට ලැබේ. 18 වන සියවසේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු නක චේතිය නම් ස්ථානයට පැමිණි බව මහා වංශයේ දැක්වෙන අතර එය දීඝවාපිය ලෙස තහවුරු විය. මෙම දාගැබ හා විහාරය නඩත්තු කිරීම සඳහා ගව මහීෂාදීන් හා වී බීජ අමුණු දහසක වපසරියකින් යුත් ගම්බිම් ප්‍රදානය කිරීමක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදු කර ඇත. ඒ බැව් සඳහන් සෙල් ලිපිය දාගැබට නැගෙනහිරින් පිහිටි ඉඩමක තිබී හමු වී තිබේ. කැකිරාව පල්ලෙකා ගම සිරිසංගබෝ රජු සමය දක්වා ඉතිහාසයක් ඇති පුරාණ නකා වෙහෙර තුල නකා ධාතු තැන්පත් වී තිබෙනවා. කුට්ටම් පොකුණ පසුකර ගල්පාලම දෙසට දිවෙන මාර්ගයේ තිබෙන අනුරාධපුර නකා වෙහෙර වැඩි අවධානයට ලක් නොවුන ස්ථානයක්. මෙය ගෞතම බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර මහසෙන් රජතුමා නිර්මාණය කළ බව වංශ කතාවල සඳහන් වෙනවා. තරමක් කලාබද ස්ථානයක පිහිටා ඇති බැවින් මෙය අනුරාධපුර වන්දනාකරුවන්ගෙන් දුරස්ව පවතී. එහි ආසන්නයේම පවතින ලෝකයේ විශාලතම දාගැබ ජේතවනය ලෙස නම් කර තිබෙනවා. මෙතරම් විශාල දාගැබක කුමන ධාතුවක් තැන්පත් කර තිබේදැයි තාමත් අභිරහසක්.